නුවරඑළියේ සුන්දර කඳුකර පරිසරය අතරින් අද අපි රැගෙන යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම ෆාම් අතරින් එකක් වන අඹේවිල ෆාම් වෙතයි. අඹේවිල අදත් නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණීයම ගමනාන්තයක් වෙලා තියෙනවා. නුවරඑළියෙන් අඹේවිල දෙසට ගමන් කරන විට කඳුකර පරිසරයේ වෙනස ටිකෙන් ටික පැහැදිලිව දකින්න පුළුවන්. වංගු සහිත කඳුකර මාර්ග, තේවතු, හරිත කඳු සහ සීතල මීදුම මේ ගමනේදී ඔයාලට දකින්න පුළුවන්, විඳින්න පුළුවන් අත්දැකීම්. අපි දිනපතා පානය කරන කිරි අප වෙත පැමිණීමට පෙර විශාල ක්‍රියාවලියක් කරා ගමන් කරනවා. ගවයන්ගේ රැකවරණය, ආහාර සැපයීම, කිරි ලබා ගැනීම සහ එම කිරි නිසි පරිදි සකස් කිරීම. මේ සියල්ල කිරි ගොවිතැනේ වැදගත් කොටස්. ඒ නිසා අඹේවිලට එන ඔයාලට සුන්දර පරිසරයක් දැක ගැනීමට පමණක් නොවේ, කිරි නිෂ්පාදනය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. කිරිගවයන්ට අමතරව මෙහි වෙනත් ගොවිපළ සතුන්ද ඉන්නවා. එළුවන්, හාවන්, පුලන් සහ තවත් සතුන් කිහිප දෙනෙක්. ඒ නිසා අඹේවිල ගොවිපළ විවිධ වයස්ගත සංචාරකයන්ට රසවත් අත්දැකීමක් ලබා දෙන ස්ථානයක්. අඹේවිල දකින්න ලැබෙන විශාල හරිත තනබිම් මෙහි ඇති තවත් විශේෂත්වයක්. ඈතට විහිදෙන තනබිම්, පසුබිමින් පෙනෙන කඳු, මේ හැමදේම එකට එකතු වුණාම අඹේවිල වෙනම සුන්දරත්වයක් ගෙන දෙනවා. දකින්න නැති මෙතන සත්තු ගොඩක් ඉන්නවා. ඒ එතනින් තමයි සත්තු අපි පාලනයට දාන්නේ. මේකේ විශේෂත්වය වෙන්නේ අපි සත්තු අඳුනගන්න යාලට කනට ගහනවා අංකයක්. අවු ID කියලා කියන නම්බර එක. ඔය අංකෙන් තමයි අපි මේ අදාළ සතාගේ සම්පූර්ණ විස්තර ටික අපි ගාව තියාගන්නේ. සතාව අඳුනගන්න. මේ චිප් එක ගැහුවම ඇත්තට මේ සතා මෙතනින් එනකොට මේ පාලනයේ දොරවල් ගාව හයි කරන තියෙන මැෂින්ස් වලින්, සෙන්සර් වලින් ඒ චිප් එකේ තියෙන අංකය කියවනවා. ඒ අංකය කියවලා සතා පාලනක ඇතුළට එනකොට ඔබ දකින්න ඉස්සරහා තියෙන තිරය ඒ තිරේ සම්පූර්ණ සතාගේ විස්තර ටික ඇතුළට. ඒකෝර සත්තු පිළිවෙලට දෙන්නේ. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා පාලනයට ඇතුළට එනවා. ඒකෝර පිළිවෙලට සත්තුන්ගේ අංක ටික මැෂින්ස් වලින් රීඩ් කරලා අපිට අර තියෙන තිරේ විශ්වනා පළවෙනියට එන්නේ 25120, දෙවෙනියට එන්නේ 25240, තුන්වෙනියට එන්නේ 20 216 වගේ අංක පිළිවෙල වැඩෙනවා. මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි අපේ තියෙන ඔටෝමේටඩ් ඩේටා ෆෝම් සිස්ටම් එක. කියන්නේ දත්ත පද්ධතිය ගත්තාම අපිට පුළුවන් මෙතන දිනේ අදාළ සතාගේ අංකය ක්ලික් කරාම ඒ සතාගේ සම්පූර්ණ විස්තරයක් අපිට එනවා. මෙයා කවදාද ඉපදුනේ, වත්පර කීයද, මෙයාට මේ වෙනකන් ගහලා තියෙන ඉන්ජෙක්ෂන්ස් මොනවද, දීපු බෙහෙත් මොනවද, මෙයාට මීට කලින් උගාන ලෙඩක් හැදිලා තියෙනවද, මෙයා පැටව කී දෙනෙක් කාලා තියෙනවද, මේ අපි කී වෙනි කිරිමුරේද, ඊයේ රැසිස්ටන්ට් එකේ යා කොච්චරක් අපිට කිරි දීලා තියෙනවද, මේ වෙනකන් ජීවිත කාලේ යා කොච්චරක් අපිට කිරි දීලා තියෙනවද, මේ වගේ හැම විස්තරයක්ම මේ දත්ත පද්ධතියට අපි ඇතුළත්
එතකොට අපි අර පොළවල ලියාගෙන පොත්වල අරගෙන එහෙම මේ හාපි අපි කරන්නේ නැහැ. සම්පූර්ණ ඔටෝමේටඩ් සිස්ටම් එකකින් තමයි සතුටේ විස්තර ටික අපි ගවඩා කරලා තියන්නේ. සීතල කාලගුණයත් හදිසියෙම පැමිණෙන මීදුමත් කඳුකර පරිසරයට වෙනස්ම හැඩයක් ලබා දෙනවා. එකම ස්ථානීය වුණත් කාලගුණය අනුව දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අඹේවිල විවිධ කිරි නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ස්ථානයක්. නැවුම් කිරි, යෝගට්, චීස් වැනි විවිධ කිරි නිෂ්පාදන මෙහි ජනප්‍රියයි. ඒ නිසා ගොවිපළ නැරඹීමත් සමගම කිරි නිෂ්පාදන පිළිබඳවත් දැනගැනීමට අවස්ථාවක් ලැබෙනවා. අඹේවිල විශේෂත්වය ගොවිපළට පමණක් සීමා වෙන්නේ නැහැ. මෙහි තියෙන නිස්කලංක බව, සීතල සුළඟ, මීදුම, හරිත තනබිම් සහ කඳුකර දර්ශන මේ සියල්ල එකට එකතු වෙලා වෙනස්ම අත්දැකීමක් ලබා දෙනවා. නගරයේ දෛනික ජීවිතයෙන් ටික වේලාවකට ඈත් වෙලා ස්වභාවික පරිසරයත් අතර නිදහසේ කාලය ගත කරන්න අඹේවිල කියන්නේ හොඳ ස්ථානයක්. ලංකාවේ සුන්දරත්වය එකම ස්ථානයකට සීමා වෙන්නේ නැහැ. අපේ රටේ හැම ප්‍රදේශයකම අපිට අලුත් අත්දැකීමක් හොයාගන්න පුළුවන්. ඔයා තවමත් අඹේවිල ගිහින් නැත්නම් එක දවසක හරි මේ සුන්දරත්වය ඔයාම විඳින්න යන්න. ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි. අලුත් ගමනකින්, අලුත් අත්දැකීමකින් නැවත හමු වෙමු.